මේනේ ශවිනි ෆර්නෑන්ඩෝ ලංකාවේ මම මේ කාලයකට අවුරුදු ගානකට දැක්කපු amazing innovator කෙනෙක් සහ තමන්ගේ ප්‍රශ්නයක් නිසා ලෝකයේ සියලුම දෙනාට පාවිච්චි කරන්න පුළුවන් මෙඩිකල් ඩිවයිස් එකක් හදපු කෙනෙක්. හරි? ඉතින් ඒකේ පොඩි සමරි එකක් මම කිව්ව ශවිනිට කියන්න කියලා. ශවිනි quickly we have like 5 minutes that's all we have. Sure. Yeah, so මම මේ Oxivia මේ device එකේ founder. මේක ඔයගොල්ලෝ hospital එකේ දැකලා තිය ඇඟිල්ල දාලා oxygen බලනවා. ඒ වගේ මේක තියෙන්නේ continuous. මේ කනේ දාගෙන ඉන්න එක මේක කරන්නේ continuously blood oxygen උයි heart rate ඔක්කොම check කරලා වගේ oxygen අඩු වෙනකොට alert කරනවා. ඊට පස්සේ ඔයාලට මේ data ඔක්කොම වගේ ડોක්ටර්ට දීලා ඒගොල්ලොන්ට බලන්න පුළුවන් මොකක්ද ඇත්තටම උනේ කියලා rather than just assuming මේක තමයි වෙලා තියෙන්නේ කියලා බෙහෙත් දෙනවට වඩා. So මට pulmonary hypertension උයි Eisenmenger තියෙනවා 2015 diagnose වුණේ. ඒ කියන්නේ මොකක්ද කියන්නේ? So Eisenmenger කියන්නේ මට hole in the heart පොඩි කාලේ ඉඳන් තිබිලා මම ස්පෝර්ට්ස් කරා I was a swimmer and athletics කරා ඒක හින්දා hole එක මම train කරනකොට hole එක grow වෙලා මට දැන් තියෙන්නේ 4ක් වෙනකොට chambers 3යි heart එකේ. ඒක හින්දා මගේ lungs ඔක්කොම damage වෙලා දැන් මට තියෙනවා severe pulmonary hypertension. ඒ කියන්නේ heart එකයි lungs උයි ඇතුලේ pressure එක මගේ 6 ගුණයක් normal ගානට වඩා. ඉතින් ඒක හින්දා මට දැනට cardiac arrest 4ක් හැදිලා තියෙනවා strokes 3ක්. ඔක්කොම මගේ oxygen අඩු වෙන හින්දා ඒක හින්දා මම මේක හැදුවේ මේ මට alert එකක් ගන්න විදියට අවුරුදු 9ක් දැන් මට fly කරන්න දුන්නේ නැහැ 2015 ඉඳන් මගේ ડોක්ටර්ස්ලා ජෝන් හොප්කින්ස් ඒ අවුරුද්ද තමයි ඉස්සෙල්ලම ලංකාවට ආවේ දැන් මේ අවුරුදු දෙවෙනි පාරට ආවා දැන් බලන්න දැන් මේකේ දැන් මේ තියෙන්නේ මේක තමයි මේ ගැජට් එක මේ තියෙන්නේ දැන් මේක තමයි මේ ශවිනි හැමතැනම අරගෙන යන්නේ මොකද්ද මේකෙන් තමයි යාගේ ඔක්සිජන් ගන්න අර සිලින්ඩර් එකක් ගෙනියනවා වෙනුවට මේකේ environment එකේ තියෙන එයා ඇදලා කරගෙන ඔක්සිජන් කන්සන්ට්‍රේට් කරලා දෙනවා. ඔක්සිජන් කන්සන්ට්‍රේට් කරලා දානවා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ දැන් එක්ක නැත්තම් මේක කොයි වෙලාවෙත් ඇඳගෙන ඉන්න ඕනේ මේ ඔක්සිජන් 24ම දාගෙන ඉන්න ඕනේ. 24ම ඔක්සිජන් සිලින්ඩර් එකේ මේ ඔක්සිජන් මේ මාස්ක් එක දාගෙන ඉන්න ඕනේ. එහෙම නැත්තම් නිකන් රැන්ඩම්ලි හිතලා දාන්න ඕනේ. ඉතින් දැන් ශවිනි කළා තියෙන්නේ කන්ටිනියස්ලිම ඇසස් කරන්න. ලෝකේ පළවෙනි එක කන්ටිනියස්ලි ඇසස් කරලා අවශ්‍ය වෙලාවට ඔක්සිජන් 90ට වගේ අඩු වුණොත් මේ ඒක ඇලර්ට් එකක් දෙනවා දැන් ඔක්සිජන් අවශ්‍යයි කියලා. දැන් ඒක ශවිනිගේ වුණකමට හදලා ලෝකයේ පළවෙනි එක හැටියට සහ පේටන්ට්ස් 98ක් එක්ක ශවිනිගේ කම්පැනි එක ඒ ඩිවයිස් එක FDA ක්ලියර් කරලා series 1 දැන් ඕපන් කරනවා series 1 ඕපන් කරනවා කමන්නද මන් දන්නේ කිව්වට වැලුවේෂන් එක දැන් 38 million valuation එක 38 million valuation එකක් තියෙනවා හැබැයි මම හිතන්නේ ඒගොල්ලෝ series 1 ඕපන් කරනකොට ඒක ඊට වඩා දෙගුණයක් විතර වෙනවා so this rocket is a millionaire rocket so ඒක ගැන පොඩ්ඩක් කියන්න මේ ශවිනි මම මේක පටන් ගත්තේ මේ මං වගේ අයට ලෙඩ තියෙන කියන්නේ මං වගේ heart lung disease තියෙන අයට කියලා ඒ වුණාට අපි දැන් වැඩ කරනවා මිලිටරි එකත් එක්ක එයා ෆෝස් පයිලට්ලට ඔක්සිජන් මේවා කරන ඒවට එතකොට තව ඇක්ටිව් මිලිටරි ඩියුටි wounded soldiers ලව ට්‍රාන්ස්පෝර්ටේෂන් වලදී එතකොට ස්පෝර්ට්ස් ඇත්ලීට්ස් ලට කියන්නේ හයි පර්ෆෝමන්ස් NBA NFL ප්‍රීමියර් ලීග් වගේ ඇත්ලීට්ස් ලට අපේ ඩිවයිස් එක තමයි ඔක්කොම තියෙන මාකට්ස් වලින් G-Force වල වැඩ කරපු එකම ඩිවයිස් එක. ඒකින්ද ඔය ෆෝමියුලා රේසින් G-Force වල මේ කරන ස්පෝර්ට්ස් වලටයි ප්ලේන්ස් ඒ වගේ එයා ෆෝස් ප්ලේන්ස් වලට වගේ එහෙම භාවිත කරන්න පුළුවන් එකම ඩිවයිස් එක අපේ ඩිවයිස් එක. දැන් මේ කවුද මේ ශවිනි වාගේ ලොකුම ඉන්වෙස්ටර් කවුද දැනට කම්පැනි එකේ? Adidas founder Adidas ලා එයාගේ ෆන්ඩ් එක. ඊට පස්සේ තව කවුද ඉන්නේ දැනට? ටෙඩ් ලියොන්සිස් තමයි මගේ කම්පැනි පටන් ගන්න මට සල්ලි දුන්නේ. වොෂින්ටන් විසාජ් වොෂින්ටන් ස්පෝර්ට්ස් ටීම්ස් ඕන් කරන කැපිටල්ස් ඕනර්. එයා තමයි මට කම්පැනි පටන් ගන්න සල්ලි දුන්නේ. එයා තමයි මගේ දෙවනි largest investor. දැන් Paris Saint-Germain
ෆුට්බෝල් ක්ලබ් එකත් එක්ක අපි පාර්ට්නර් කරනවා ඒගොල්ලොත් ඉන්වෙස්ට් කරනවා. ඊට පස්සේ දැන් කිව්වනේ ශාවිනි මට මේ මොකද්ද මේ හනිවෙල් කම්පැනි එකත් එක්කත් වැඩ කරන්න යනවා කියලා. ඔව් ඒවා ඒගොල්ලොත් එක්ක එහෙම වැඩ කරනවා අපි මේ එයාර් ෆෝස් ඒවට මාස්ක් වලට. Right. So this is a great Sri Lankan story. How this young lady has created something because she needed it, but ultimately has become something that can be used by billions of people all over the world. දැන් මම ශාවිනිගෙන් එක රික්වෙස්ට් එකයි කරේ මේ ඒක මම මට මේ පොඩි ඉන්වෙස්ට්මන්ට් එකක් ඒක කිව්වා මේ අපේ 1990 සුවසරිය ඇම්බියුලන්ස් එකට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. මොකද අපි මේ දැන් US වලත් අපි ඇම්බියුලන්ස් ෆයර් ඩිපාර්ට්මන්ට් එක පාවිච්චි කරනවා. මොකද ඇම්බියුලන්ස් එකම හෙල්ලෙනකොට ඇඟිල්ල දාලා තියෙන එකකින් රීඩින්ග්ස් ගන්න අමාරුයි. ඊටත් වඩා තව එකක් තියෙනවා. ඒ තමයි දැන් ඕල්ඩ් පීපල් ලට එමන් නැත්නම් ওই වගේ කන්ඩිෂන් තියෙන කට්ටියට ගොඩක් අය ඔක්සිජන් අඩු වුණාම ඇඟිලි වලින් ඔක්සිජන් රීඩින්ග්ස් ගන්න බෑ. නෑ ඊටත් වඩා එකක් මම දකිනවා. වයර්ස් නැහැ. නෑ ඒ තවත් එකක් මම දකිනවා. ඒ තමයි ඒක කෙලින්ම ඉන්ෆෝම් කරන්න පුළුවන් alert කරන්න පුළුවන්. දැන් අපේ මේකෙන් අපි කනෙක්ට් කරලා තියෙනවා ඒගොල්ලන්ට 911 ඩිරෙක්ට්ලි ඩයල් කරන්න ඒගොල්ලෝගේ ඔක්සිජන් බැස්සොත්. ඒ වගේ ලංකාවට අපිට පුළුවන් ඒ 911 වෙනුවට ලංකාවේ ඩයල් කරන්න ඕන නම් එක ඇඩ් කරන්න. 1990. Yeah. Hari. That's all. So that was I thought it was a very sort of touching story. And ඒක තමයි අපි මේ අවුරුදු ගානකට පස්සේ Facebook live එකක් all the best Shavini. Thank you. Thank you.